හැලෝ ඉතින් කොහමද අපතාක් මම කතා කරන්න විල්ල ඉන්නේ හවසිං ටැනන්ස්වල්ට මේ ප්‍රොටෙක්ටඩ් ලෝ ඇක්ටක කදල් තියෙනවා මේ ගවමන්ට් එක එක මෙයාල දාලා දෙන්නර හරි වෙන තත්ත්වයෙන් ඉන්නවා මේක වැරදි තියෙනනම් කියන්න කියලා කියනවා මුදාරට කොයි විදිේ එයාල මේ ඇක්ටක කොමල් තියල කියන්නේ මාධ්‍යවේදයෙන් කියන වගේ කියන්නමවා කනෙක් කුලියක් කියලා ඇග්‍රිමෙන්ට් එක ගහලා කහපු කෙනෙක් ඉන්නෝනේ. එයාට හානියක් වෙන්නේ නැතුව ටෙනට් හානියක් කරනවා. එළියට යවන්න ඕනේ කියලා හිතන කෙනෙක් ඉන්නවනේ. ඒක නිසා මෙයාට හානියක් කරලා මොනවාරි කවුරු හරි තර්ඩ් පාර්ටි එක දාලා හරි කොමරි එල්ලවන්න බැලුවත් මේ නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. ඉතුරු අය මේ සල්ලි දෙන්න නැතුව එළියට යවන්න බලන්නේ. එයාට මේ නීතිය ක්‍රියාත්මක. ඒකට සාමාන්‍ය වගේ කෝට්ටකට යන්න කියලා කියනවා. නැත්නම් මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා කියන්නේ මම කවදාත් කිව්ව නෑ එයාලව අපිට එලවන්න පුළුවන් කියලා. කියනවා මෙයාලව අර මේ රෙන්ට් එකට දෙන්නේ අපිට මේ අර මොනවා හරි මේ මොනවද කියන්නේ ආගමෙන් කියලා තියෙනවා. නැත්නම් අර අපිට මේ අර පච්ච කොටාගෙන ඇවිල්ලා තියෙනවා අපි රෙන්ට් එකට දෙන්න ඕනේ කියලා. ඒ නිසා අපි දෙනවනේ. එම දෙනකොට අපි දීලා අපිට ආනියක් කරන්න බෑනේ. අපි මේ ආදායමක් බලාපොරොත්තු වෙන දෙන එක ඒ ආදායමක් එන්න නැත්නම් එයා හානියක් කරනවා. උදාහරණයක් කියන්නකො මාෂම් බලන්න ගෙදර දීලා තියෙනවා. ඉන්න අය හොඳ නැහැ. හොඳ නැහැ කියලා බොනවා, බීලා සද්ද කරනවා. අපිට නිදා ගන්න බෑ. අපිට මේ තියා ගන්න මොනවා වැඩක් කරන්න බෑ. නැත්තම් අපිට තනියෙන් ඉන්න බය මෙයාලත් එක්කම. හැබැයි මෙයාලා අය නැත්නම් පොලිටිකලි මෙයාලා චුට්ටක් මෙන්ටල් කේස් ටික මොනවාරි පොඩි ප්‍රශ්නයක් ආවොත් රණ්ඩුවටම එනවා. මිනිස්සු එහෙමත් ඉන්නවා මචං. අපේ ළඟින් ගොඩාක් මිනිස්සු ඉන්නවා. පොඩි ප්‍රශ්නයක්ද දරා ගන්න බෑ. රණ්ඩුවකට එනවා, ගහ ගන්න යනවා, බනින්න යනවා. ගෙදර අයට එළියට යන්න බැරි තරමට අර එහෙම ප්‍රශ්නයක් දාන මිනිස්සුත් ඉන්නවා. කවුද? ටෙනන්ට් කියන්නේ. මම හිතන්නේ මම අපි මේ ගෙදරින් කුලියට ඉන්න කට්ටියට මම කියනවා. තේරෙනවද? මේ අපි රෙන්ට් අවුට් කරලා තියනවා නම් එයාලා ගොඩාක් හානියක් කරනවා කියලා කියනකෝ. අපිට එළියට යවන්න බෑ. අපි කොහමද එළියට යවන්න ඕනේ? වසර ඉවර වුණාට පස්සේ. ඒක කෝට්ටකට යන්න කියලා අර මෙහෙම කියනවා. ඉතුරු ඒ කෝට්ටකට යන්න. කොහොමද කෝට්ටකට යන්නේ කියලා දන්නවද? දාන්නට මෙයා සල්ලි දීවනේ. සල්ලි දීවනේ. මේ හානියක් කරුව නැහැ කියනකොට අපි වෙන කොහොම ක්‍රමයකින් හරි එළියට යවනවා කියලා කියමුකෝ. අසල්වැසියා ඉන්නවා, ගමේ අය ඉන්නවා කොහොම හරි සෙට් කරලා එයි මෙයාලා වගේ අය තියාගන්න ඉන්න බෑක තරමට තමයි එළියට යවන්නේ. ඒ ඉඩමෙන් නැතුව සමහර අය ඉන්නවනේ සල්ලි දෙන්න නැතුව එයාලා කෝට්ටකට ගියත් කොහොමද වෙන්නේ දන්නවද? පළමුවෙන් එයාට ටයිම් එක දෙන්න ඕනේ. එයා අහනවා මාස 3ක් දෙන්න අපි යනවා කියලා. මාස 3ක් දෙනවා. යන්නේ මාස 1ක් ඉල්ලනවා. එතනින් පස්සේ යන්නේ පොලිසියට යනවා. පොලිසියට ගියාට පස්සේ පොලිසියෙන් කියනවා තව මාස 2කින් යනවා කියලා. ඒකටත් යන්නේ. එතනින් පස්සේ කෝට්ටකට දානවා. නැත්නම් පොලිසිය තව පාරක් ටයිම් එක දෙනවා. නෑ මේ මුණා කියලා බොරු කියලා තව පාරක් ටයිම් එක ගන්නවා. අපි හිතනවා ඕ මේ අද යනවා කෝට්ටකට ගිහලා අපිට මේ අමාරුනේ. අපි මෙයා තව ටයිම් මෙයාට දෙමු කියලා. දිව්වට පස්සේ මෙයා යනවාද කියලා කිව්වොත් එයා යන්නේ නැහැ. ඊට පස්සේ කෝට්ටකට යනවා. කෝට්ටකට මේ කේස් එක ෆයිල් කරලා බලාගෙන හිටියනම් මාස 3ක් 4ක් යනවා. එතනින් පස්සේ කෝට්ටකට මේ කේස් එක අරන් වක්සර එකමාරක් දෙකක් යනවා. තව ඇපීල් යනවා නම් අවුරුදු 7ක් වරක යන්න පුළුවන්. නැත්තම් කවුරු හොඳ ලෝය කෙනෙක් හල්ලලා සල්ලි වේදන් කරන් පුරුවන් තරමට කුලියක් යනවා. නැත්තම් අපේ ප්‍රොපර්ටි එක බේරන්න ඕනේ කියලා තරමට අපිට ඕමනාවක් තිබ්බත්. අපෝ ගෙදරින් තියෙන මොනවා හරි විකිනලා හරි කේස් 7-8ක් දාලා මොනවා හරි අර වද දීලා කොහොම හරි කේස් එකෙන් කොහොම හරි වසර 3කින් හරි ආපහු අපේ ලෑන්ඩ් එක අපේ මේ ටෙරිටරි එක අපිට ගන්න පුළුවන්. අපව ගන්න පුළුවන්. මේ කෝට් එකට යන්න ඉතුරු පැත්තේ. හැබැයි මෙයාලා කතා කරන පැත්තෙත් තියෙනවා. උදාහරණට සමහර අය ඉන්න හොඳ මිනිස්සුත් ඉන්නවනේ. යාලන්ට හානිය විදිහේ මෙයාලා රෙන්ට් එක දින මිනිස්සු රෙන්ට් එක තප්පාවට පට කියලා වෙලි කරන්නේ. එමත් මිනිස්සු ඉන්නවා. මොන් නැහැ කියලා කිව්වනේ. මනිත් එක සමහර කාලෙකින් පොඩි කාලෙකින් එළියට යන්න කියලා කියනවා. ඒකට මේ අර ඒකට
ඒකට කියලා තමයි මේ නීතිය මෙයාලා ගෙන්නන්න යන්නේ. අපි කියන්නේ දෙපැත්තම නීති ගෙන්න ඕනේ. මෙහෙ පැත්තේ හානියක් තියෙනවනේ. උදාහරණ මේ පැත්තේ පට්ට හානියක් තියෙනවා. මම තව පිටිපස්සෙන් කතා කරනවා. මේ බලන්න මෙයාලා කියන විදිහේ අර මේ සාමාන්‍ය මිනිස්සු කෙනෙක් ඉන්නකොට එයාලා ඕමනාව කරන නැත්නම් වෙඩි කුලියට යන්න දෙන්න පුළුවන් කියලා එතනකොට ගල් ගහනවා අර මේ කරනවා මේක නීතියානුකූල කරගන්න බලනවා. මේක මෙහෙම තමයි. අර ක්‍රිමිනල් කේස් ටික ක්‍රිමිනල් කේස් තමයි. තේරෙනවද? කවුරුට හරි හානියක් කරනවා නම් ඒක ක්‍රිමිනල් කේස් එක. ඒක වෙන්නේ. ඔයාලා මේ නීතිය එක්ලෙන් මෙයාලට උදව් කරන්න ආවත් තවත් මේ කුලිය දෙන්න නැතුව ඉන්න කට්ටිය එහෙම එතනින්ම ඉන්නවා. ඔයාලා මේ මහා රාත්තල් වැඩක් නෙමෙයි. මහා කෙනෙක් කුලියට දීලා මේ සල්ලි අරන් තමයි ඉගෙන ගන්නවා. ගෙදර වියදම් කරනවා. එහෙමනේ. ඒ සල්ලි වල නම් ජීවත් වෙනවා. ඔයාලා මේ අස්වස්ම දෙන්නේ නැහැ ඔක්කොටම. ඊටු අය මේ ඔය දෙන්න ජීවත් වෙනවා. හැබැයි අස්වස්ව සල්ලි කාට හරි ලැබුණ නැත්නම් අමාරුනේ. ඒ වගේ තමයි මෙයාට සල්ලි ලැබුණොත් මෙයාට අමාරුයි. තේරෙනවද? උදාහරණට ඔයාලා මේ ලෑන්ඩ් බෝඩ් එක මොනවා හරි හදලා මාස එකකින් ගැටලුවක් නිවැරදි කරගන්න පුළුවන් කියලා හදුවත් කමන්න. මෙයාට එළියට යවන්න ඕන නම් මෙයාගේ ඊටමත් නෙමෙයි මේක මාසයකින් මොනවා හරි බෝඩ් එක හදන්න. බෝඩ් එක හදලා බෝඩ් එකෙන් මාස 3කින් එළියට යන්න. ඒක මාස කුලියක් මෙයාට ඕනේ. නැත්නම් මාස 2ක් කුලියක් ඕනේ. අර එහෙම හොරේ නෙගෝෂියේෂන් කරලා ඒ වැඩේ කරගන්න විදිහ මොනවා හරි හදලුවොත් කමන්න. එහෙමනේ මෙයාට හදිසි නම් මෙයා සමහරට කියනවනේ. ඔයාගේ ඔක්කොම සල්ලි ඔක්කොම දෙන්න මාස කුලියකුත් එපා. ඔයා යන්න නැත්නම් වෙඩිපුර හරි දෙන්න මම ඔයා යවන්න. කෝට් එකට ගියත් අපිට යන ගාණ අපි දන්නවා. කාලය අපි දන්නවා. අපි එන මේ අපි කරපු ඉන්වෙස්ට්මන්ට් එක. මේකනේ ඉන්වෙස්ට්මන්ට් කියන්නේ ෆොරිනර්ස්ලා මේ කවුද බැංකුවලුත් මේ ලොකු කම්පනීස් විතරේ කරන්නේ සාමාන්‍ය මිනිස්සුත් ඉන්වෙස්ට් කරනවා. මේ යාලා කරපු ඉන්වෙස්ට්මන්ට් එකට මේ අර මුදලුත් නැති වෙලා යන වැඩක් තමයි මේ කෝට් එකට යන වැඩ. මේක මම කියන්නේ මේ පැත්තේ මම කතා කරන්නේ මේ ටෙනන්ට් විතරයි වල රෙන්ට් එකට ඉන්න මිනිසුන්ට විතරයි ලෝ එක මේ ඇක්ට් එක අදලා යාළුවා බේරන්න කියලා බලන්නේ ඔයාලා ඒ ඉතුරු අය බැලුව නැහැ. මේකට කාරණාවක් පිටිපස්සෙන් දිනනවා ඒක කියනවා අපි මේ ගැන අපි චුට්ටක් බලන්න ඕනයි. මේක අපිට මේ කාලය යනකොට උදාහරණයක් බලන්න මම රෙන්ට් එකට දීලා තියෙනවා. රෙන්ට් එකෙන් මෙයා ඇවිල්ලා මෙයා අයින් වෙන්නේ මම කොහෙද යන්න ඕනේ මොනවාරි කරුවොත් අදම මොනවාරි කරුන්ට ගියත් මොනවද වෙන්නේ? ගියාට පස්සේ මම කියන වගේ කාලය ගන්නවා. නැත්තම් ගියාට පස්සේ ගාන සද්ද කරුව මොනවාරි කරුවොත් මොනවාරි ඇබියුස් කේස් එක. මෙයාගේ ගෑනුන්ගේ අතල්ලුවා නැත්තම් බාල දරුවන්ට අතල්ලුවා මොනවාරි කේස් එක දාලා අපි කෝනර් කරලා එතනින් මේ ඉන්න තමයි මිනිස්සු සූදානම් වෙන්නේ. කාරණාව එයාලගේ දුප්පත්කම. ඔයාලන්ට ඕනේ දුප්පත් මිනිසුන්ට බේරන්න ගන්න නෙවෙයි දුප්පත් කම බේරන්න. අනුන්ගේ දෙයක් මෙයාට කවදාවත් අයිති වෙන්නේ ඒ අයිති කරන්නත් ඕනේ. ඒක හිතන්නවත් ඕනේ. මෙයාගේ රයිට් එක මෙයා හදලා තියෙනවා. උදාහරණයක් කියන්නම් මං ගාව ලක්ෂ 20ක් තිබ්බා. මං ගෙදරක් හදලා තමන්ට වත්ත ගන්න පුළුවන්. එතකොට මං ගාව තියන්නත් පුළුවන් නේ. ගත්තා හදරවා ගෙනගමු ලක්ෂ 20ක් නේ හදුවා. දැන් ඒක කුලියට දීවා. දැන් කුලියක් දෙන්නේ මම වගේ පොලිසියට ගිහලා කෝට් එකට ගිහලා එහෙම ඉන්නේ. ලක්ෂ 20ක් අරගෙන ඕස්ට්‍රේලියාව ගියපු කොල්ලා නැත්තම් කඩේක් දාපු කොල්ලා දැන් හොඳට ඉන්නවා. දෙන්නම තුන්නම කරුවොත් ඉන්වෙස්ට්මන්ට් එක තමයි. එයාලා এডুকেෂන් ඉන්වෙස්ට්මන්ට් කරුවත් එයාලත් හොඳට ඉන්නවා. හැබැයි මේ ගෙදරට ඉන්වෙස්ට් කරනකොට තමයි ඔයාලට මේ අර ඊසියා වෙන්නේ. හදපු එක එයාලගේ සල්ලි. කොහොමද ඉගෙන ගත්ත මිනිස්සුන්ට ඉගෙන ගන්න එක සල්ලි වේදන් කරන්නේ. ඒක ඉන්වෙස්ට් කරනවා වගේ මෙයාගේ තියෙන මොලේට වගේ මෙයා ඉන්වෙස්ට් කරුවා. ඔයාලට මේ ඉගෙන ගන්න එකට වියදම් කරනකොට ඔයාලට මේ චාටර් නැහැනේ. ඔක්කොම දෙනවා ඉගෙන ගන්න සල්ලි ඒක දෙනවා. එයි ප්‍රොපර්ටි වලට වියදම් කරුවොත් එයි ඔයාලට මේ චාටර් ගහන්න වැඩට එන්කරේජ් කරන්නේ. මට තේරෙනවා මට තව පාරක් කියන්නම් මං කිව්ව නෑ මේ අර මේ වගේ අර මිනිස්සු නරක වැඩක් කරන්නේ නැහැ කියලා. මම කියන්නේ දෙපාර්ශ්වම ප්‍රශ්න නැතුව තමයි කරගන්න ඕනේ. මෙහෙමනේ රටේ මේ වගේ ඉන්වෙස්ට් කරපු කෙනෙක්ට
සතවක් ගන්න බෑ තරමන් තමයි රට තියෙන්නේ දැන්. මෙයා කෝට් එකට ගිහිල්ලා එහෙම ගියාත් මෙයාගේ කාලේ ඉවරේනේ. ඕනර් ඒකට පිටිපස්සේ ඒ කුලියෙත් එන්නේ නැහැ. ඒකට පිටිපස්සෙන් දුවගෙන ඉන්න ඕනේ. මේ කොහමද කේස් එක කරන්න ලක්ෂ 3-4ක් ගන්නවා. සමහරට 10,000ට කුලියෙත් දීපු කෙනෙක් වසරකම 1,20,000යි. මේකෙන් කොහොමද එයාට කුලියෙක් දෙන්න පුළුවන් මේකට? එයා බලන්නේ කොහොමද ප්‍රොපර්ටි එක බේරන්න කියලා. මේ මෝඩ නීති දෙම්මට පස්සේ රටේම පිටිපස්සට තමයි යනවා. උදාහරණ මම කියන්නම්. නිව්යෝර්ක් වලින් දැන් ලිට් මේ ලෝ එකට පස්සේ එහෙ ඉන්න අර හවුස් ඕනර්ස්ලා අකමරු වෙමිටලා තියෙන. එයාලා ඒ කුලිය බලලා තමයි ජීවිතීගෙන හිටියා. දැන් අර කුලියෙත් දෙන්නේ නැතුව ඉන්න කේස් එක දැන් වසර 3ක් වගේ යනවා. කේස් එක වසර 2යි අර ඒක රිලීස් කරන්න ඔක්කොම කරන තව වසරයක් ගන්නවා. පිටිපස්සේ ඉස්සර පස්සේ බලනකොට වසර 3ක් යනවා. නිව්යෝර්ක් වලින් ගෙදරක් ගත්ත මිනිසුන්ට මේක තමයි දැනට වෙලා තියෙන්නේ. කාරණාව අපේ අර මෝඩකම තමයි. මෙයාලා දැන් end of the day මොකද වෙන්නේ? එයා බලනවා මොනවාරි කෝට් මේ ප්‍රොපර්ටි එක තියාගෙන ඉඳලා හරියන්නේ. අපි මොනවද නිකම තියාගෙන ඉන්නවද විකිනමු. කවුද ගන්නෙ? ඔයගොල්ලෝ කෝපරේට් එක ගන්නවා. කෝපරේට් ගත්තට පස්සේ එයාලා ටැක්ස් එකෙන් මේකද මේක අපිට මේගේ කුලිය කාවනේ මේ වගේ මෙච්චර කේස් වලට වීදෙන් ගිහලා ටැක්ස් එකෙන් ඒ ටික අර ලොස්ට් කියලා පෙන්නලා එයාලා අඩු කරගන්නවා. තේරෙනවද? එයාට මොනවත් අඩු වෙන්නේ නැහැ. හැබැයි ප්‍රොපර්ටි එක එයාට ඉතුරු වෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ඉඳලා ප්‍රොපර්ටි එක මේක ගවර්න්මන්ට් වලට තමයි වෙඩිපුරම යන්නේ. නැත්තම් සල්ලි අදිසියට මෙයාට එළියට යවන්න බෑ. කොහේ බැංක් එකෙන් කොහම හරි තියලා කතා කරලා බුල්ලෙට කතා කරලා ඉන්වෙස්ට් කතා කරලා බැංක් එකෙන් තියලා බැංකුවට පුළුවන් නේ. ඒ ප්‍රොපර්ටි එක මෙයා කුලියට හිටියනම් එළියට යවලා මේ විකිනවලා දාලා. ඒක කීයක හම්බුණා කියලා දුවනවා. දැන් මේ වෙන්නේ කියලා හිතන්න එපා. තවමන් ඉන්න කුඹරකට මේක තමයි වෙලා තියෙන්නේ. තවමන් තියෙන කුඹරකට මේක තමයි වෙලා තියෙන්නේ. ගොඩ කරන්න බෑ කියලා ඔයාලා කියනවා. ගොඩ කරන්න පුළුවන් කියන කට්ටියට වෙඩිපුරම සල්ලි වලට මෙයා අඩු සල්ලි වලට විකුණනවා. උදාහරණට මෙයාලා මේක කෝටියක් යන ඉඩමෙන් ලක්ෂ 30යි 25කට මේ කුඹරේටම විකුණනවා. ඒ ෆවුන්ඩේෂන් දාන්න ඕන අරබයි මේව කියනවා තමයි. හැබැයි ඒක ඇත්ත නෑ. ඇත්ත කියන්නේ ඔයාලා පර්මිෂන් දෙන්නේ. අර ඒ කාරණාව තමයි මේකෙන් මිල අඩු කරුවේ. ඒ වගේ තමයි මේ වෙලාවෙන් වෙන්න යන්නේ. ඔයාලන්ට ඕමනාවක් තියනවද? සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රොපර්ටි කාරන් ලොකු කම්පනීස් වලට දෙන්න. නැත්නම් බැංකු වලින් පාවිච්චි කරලා වෙන කාට හරි විකුණන්න. මෙහෙම නේ මේක ඉන්වෙස්ට් කරන්න පුළුවන් තත්ත්වෙන් දිනකොට තමයි ඒකට මිලක් තියෙන්නේ. ඉන්වෙස්ට් කරුවත් වෙන කවුරු හරි ආවිලා අල්ලගෙන යනවා නම් උදාහරණට මම බලන්න මචං මේ ඉස්සරහා කාලයක් හිටියා මගේ 100ට ලොකු ලෑන්ඩ් ටික මිලට ගත්තා. නැත්නම් කාට හරි දිව්වා ඔයාත් භාගයක් ගන්න අපිට භාගයක් දෙන්න කියලා. දැන් ඒ ප්‍රොපර්ටි වල තාම මොනවත් නැහැ. අර අපිට දෙන්නේ එයාම තියාගෙන ඉන්නවා. දැන් කියනවාද කවුරු හරි මේ වැඩේ කරනවද? කවුරු හරි ඔයාලා කරන්න කියලා දෙනවද? ඇග්‍රීමන්ට් එකක් ගහලා දෙනවද? නෑ. අර මිනිස්සුන්ට අර එකපාරක් තට්ටුනට පස්සේ ඒ බිස්නස් එක කවදාවත් කරන්නම නෑ. අර මෙහෙම තමයි ඔයාලා අපි කිව්වනේ ටෙනන්ට්ගේ රයිට්ස් එක බේරන්න කියලා. සමහර ක්‍රිමිනල් කේස් ටික ක්‍රිමිනල් කේස් එක තමයි. හැබැයි මෑන්ට එළියට යවන්න විදිහේ සාමාන්‍ය කරලා දෙන්න ඕනේ. එයාලා කුලියට දෙවුවත් නැත්තම් අවුරුදු 5ක් තියාගෙන කැම දෙන්න නැත්තම් ඒ ඉඩම තියාගන්න කියලා කියන අපි පිස්සු නෙවෙයි. තේරුණාද? ඔයාලා මේ අර මෙහෙම අර පරණ මයින්ඩ් සෙට් එකෙන් එළියට එන්න ඕනේ. ගෙදර කියලා අනිවාර්ය කොටම ඕනේ කියලා මගේ ගෙදර තියලා හරියන්නේ නැහැ. උදාහරණයක් මගේ ගෙදර තියාගෙන ඉන්නේ මම මගේ এডুকেෂන් එකට. නැත්නම් මගේ এডুকেෂන් ලෝන් එක ගන්න තමයි මේ ඉඩම තියාගෙන ඉන්නේ. ඒ වෙනකම් මම කුලියට දීලා තියෙනවා. නැත්නම් මගේ පුතාට හරි දෙන්න. මගේ සහෝදරයට දෙන්න. නැත්නම් මොනවාරි මගේ ණය පේ කරන්න. මොන හරි දෙයකට මම තියාගෙන ඉන්නවා. මගේ දිනුවට. හැබැයි වෙන කවුරු හරි ඒකෙන් වාඩි වුණත් මොකද වෙන්න යන්නේ? ඉදිරියේදී අපිට කාටවත් මේ ඉන්වෙස්ට්මන්ට් පැත්තෙන් ඔළුවට උස්සන්නම ඒ වගේ මොඩ වැඩක් මේක. කවුරු හරි ඉන්නවා කියලා කියනකො. එතනින් එයාව එළියට යවන්න බැරි නම් මොනවද තියෙන්නේ? අපි කෝට් එකට ගියත් කෝට් එකෙන් වෙලාව මේ අපිට මේ ෂූස් ෂූස් ටික තියෙනවා. ජපානයේ කොහොමද අපි සමහර ඉෂුස් ටික එනවනේ.
ජපානයේ තියෙන ඉන්ස්ටිටියුට්ස් ටික ලක්ෂ 6කට අඩුවෙන් ලක්ෂ අපේ සල්ලි වලට ලක්ෂ 12කට අඩුවෙන් සල්ලි වලට එන ඉන්ස්ටිටියුට්ස් ටික තියෙනවා. රෙන්ට් දෙන කෙනෙකුට අර ඉන්න කෙනෙක් ගෙදර ඉන්න කෙනෙකුට මොනවා ඉෂුස් ආවත් මෙයාලා සල්ලි ඉල්ලවනවා. එහෙම ඉෂුස් ආවත් එයාලන්ට ගියත් එක දිනේ කරලා දෙනවා. ටිපුරම ඩාක් දෙපැත්තම රණ්ඩු වෙනවා කියලා කියමුකෝ. සති දෙකක් ගන්නවා. එච්චර තමයි. අර ඒ වගේ මොනවා හරි මෙදිහෙත් වෙන්න මොනවා හරි හදලා දෙන්න ඕනේ. ඒකට එකම අර සාමාන්‍ය ඉෂ්ට කරලා දෙන්න. මේ කොහොම එන්නේ මෝඩයක් දාලා හරියන්නේ නැහැ. අපි අපේ රටේ එහෙමනේ. අද පොඩි නීති වලින් එකනේ බිස්නස්මෑන් වන්න බලනකොටම ගෑනු කෙනෙක් ගිහිල්ලා හම්බ වුණත් එයාගේ ප්‍රොපර්ටිය බාගෙන් මෙයා උස්සගෙන යනවා. නැත්නම් බිස්නස් ෂෙයාර්ස් වල විකුණන සල්ලි උස්සගෙන යනවා. ඒ තරමට අපි නොලෙජ් එක නැහැ. බිස්නස් ෂෙයාර්ස් එකේ වැලියු මොකක්ද කියලා දන්නේ නැතුව. අර ගෑනු මොනවද කසාද බැන්ද කියලා පලියෙක් වගේ. මේ පිරිමි කියන කසාද බඳින්න ඕනේනේ. නැත්නම් එයාලගේ ඔළුව මේ බ්ලාස්ට් වෙනවනේ. ඒ වගේ තමයි මෙයාලා හිතාගෙන ඉන්නේ මේ ලෝ එක. කියන එකට තරහ වෙන්න එපා. අපි කියන්නේ අර සාමාන්‍ය ඉෂ්ට කරලා දෙන දෙපාර්ශ්වම සාමාන්‍ය ඉෂ්ට කරලා දෙන්න ඕනේ. සමහර අය ඉන්නවා ඒක වෙනයි. ඒක අපිටත් මොනවත් කරන්න බෑ. සාමාන්‍යයෙන් ඔක්කොටම ඕනේ එයාලන්ට විදිහේ කුලියට දීලා කුලිය කරන් එයාගේ වැඩක් කරගෙන යන්න. එයා සමහරට එයා වෙන කොහේ හරි කුලියට අරන් වෙන වැඩක් කරගෙන ඉන්නවා. තේරෙනවද? මේක රසයක්ලක වගේ එනවා. මේක එක්කනියක මෙහෙම තමයි වැඩ කරන්න ඕනේ. මේ සමහර ආත්තල් වැඩකට මෙහෙම හරියන්නේ නැහැ. සමහර මේ මිනිසුන්ට හානියක් වෙනවා. නැත්නම් මිනිසුන්ට පෑ කරන්න බෑ. ඒව ගොඩක් ඉෂුස් තියෙනවනේ. ඔයාලත් දන්නවා මේ වගේ ඉෂුස් ටික ලංකාවෙන් තියෙනවා කියලා. මේකට මෙයින් රීසන් එක අපි බලන්න පුළුවන් වාහන ප්‍රයිසුත් මාරු බිල්ල වැඩි. බයික් එකටම ඔයාලා ලක්ෂ 8ක් අත්තක් කියලා ලක්ෂ 5ට වැඩිය පොලිය කිල්ලනකොට I mean ටැක්ස් එක කිල්ලනකොට අර අපි රටේ අර මොකද මිනිස්සුන්ගේ සල්ලි තමයි එහා පැත්තට යන්නේ. අර මෙහෙම එයාලන්ට මේ ඉඩමේ එයාලන්ට වියදම් කරන්න බෑ. ඒක නිසා තමයි එයාලා හොරුකාරයෙක් තමයි වෙන්න යන්නේ. මේ නීතිය උස්සගෙන ඔයා හිරේ දානවා මම. අර මිනිස්සුන් බය කරගෙන. එයාලා මේ අල්ලගත්තට පස්සේ මොකද වෙන්නේ? එයා කෝට් එකට විස්පවුටෙන් දුවාගෙන ඉන්න ඕනේ. එයා ඒට මොනවත් සක්සස්ෆුල් කියන මොනවත් නැහැ. අර අපේ රටේ දෙකක් කියනවා. එකයි අපි කසාද වලින් අපේ පොදි නීති වලින් තියෙන කසාද වලින් අහු වෙන්න එපා. හොරගෑනිගෙන් අහු වුණත් ඔයා ඔන්ටර්ප්‍රීනර් හරි මොනවා හරි වෙලා ඉවරයි. එතනින් පස්සේ මොකවත් නැහැ. ඒක නහු වෙන්න එපා. දෙවෙනි එක මේ ප්‍රොපර්ටි එක. ප්‍රොපර්ටි එක අහු වුණත් ඒකත් ඉවරයි. හොර ප්‍රොපර්ටි විතරේ නෙවෙයි කවුරු හරි රෙන්ට් එකට දීලත් එතනින් ඉවරයි. අර මේ පැත්තටම අඩිමහානේ හදල් දෙන්න ඕනේනේ. මෙහෙමනේ හොරකම් කරන්න විදිහේ අර තියාගෙන ඉන්න එක රටට හොඳ නැහැ. ඒක හොඳ රටක් කරන වැඩකුත් නැහැ මේක. ඒ නිසා අර අපි සාමාන්‍ය ඉෂ්ට කරන විදිහ මේ සාමාන්‍ය ඉෂ්ට කරලා දෙන්න ඕනේ. මේක අර මට මේ ඔයාලා මේ අපි ඔයාලා කියන වගේ එයාලා කෝට් එකට යන්නකෝ. අර කෝට් එකට යන්න බෑ. කෝට් එකට ගිහිල්ලා බලලා තියෙනවද? එහෙම ඉන්වෙස්ට්මන්ට් එක කවුරුත් කරන්නේ නැහැ. මේක ඉන්වෙස්ට්මන්ට් එක තේරෙනවද? ඒක අපිට මේ এডুকেෂන් හරි නැත්නම් මොන හරි ඕමනා කරනකොට ඒක විකරනවා. රත්තරන් අරන් තියෙනවා සාමාන්‍ය මිනිස්සු. හරි ඒ වගේ මේකත් අරගෙන තියෙන්නේ කවුරු හරි. අර ඔයාලා බලන්නේ මේක අහසෙන් ඉඳලා වැටුණා කියලා. කොහොමද ගෙදරක් හදාගත්තේ කියලා කියනකෝ. අවුරුදු 10ක් වගේ රටේ ඉඳගෙන ගෙදරක් හදලා තට්ටු දෙකක් හදලා මෙයා කුලියට දීවට පස්සේ ආප්පෝ හොඳ නැහැ. ගෙදර ඉන්න බයයි. රේට අසල්වැසියන් බනිනවා. මෙයා වගේ කෙනෙක්ට කොහොමද ඉන්නේ කියලා. ඒ වෙලාවෙම එළියට යවන්න බලනවා. අර මෙහෙමනේ අපිට ඇත්තම ප්‍රශ්නයක් තියෙනවා නම් එයාලා එළියට යවන්න ඕන. එළියට යවන්න ඕන සමහරට මෙහෙමනේ. ගෙදර බඩු ටිකක් ගෙනියන්නත් අර එහෙම හරි ට්‍රාන්ස්පෝර්ට් වලට එයාට තියෙන ප්‍රශ්න තියෙන බලලා ඒක විසඳගන්න දෙන්න ඕනේ කියලා කියන්න ඕනේ. නැතුව මෙයාලා සල්ලි දීවොත් හරි දිව නැත්තත් හරි එළියට යන්න බෑ මෑරට. ඒ වගේ දෙයකට ඔයාලා මෙදිහත් වෙන්න නැතුව අපි මේමනම් අපි අමාරු වෙන්නේ මිනිසුන්ගේ උදව් කරනවා නම් මම මේ බයික් වලට ටැක්ස් ගාලා තියෙනවා. ඒක ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක ගිහලා බලන්න. අමාරු කියන මොකද කියලා තීරේ. ඔයාලා මේ වැඩකට ගිහලා බොරුවට ගිහලා මෙහෙම පනින්නවට ජපානයේ ලක්ෂ 3යි විකිනන වාහනේ මෙහෙ එනකොටම ලක්ෂ 45 ලක්ෂ 50ක් පැනනවා.
අපේ සල්ලිවල් ලක්ෂ 6කට විකිනන වාහනේ 2015 මොඩල් වාහනයක් ස්පේෂිය වගේ මොන හරි අර ස්පේෂිය නෙවෙයි මේ අර ඩයිහෙට්සු මිරා වගේ වාහනයක් දැන් මෙහෙ එනකොට ලක්ෂ 40 50ක් වෙනවා මම කියන්නේ මම සාමාන්‍යයෙන් කියන අහනවා ඔයාලා මේක කරන එක හොඳේද සාමාන්‍ය මිනිස්සුන්ට වාහනයක් ඕනේ නැද්ද මෙහෙමනේ වාහනයක් කියන්නේ එයාලගේ අයිති රයිට්ස් එක නැද්ද වාහනේ තියනවා නම් කොළු දුරක් හරි ගිහලා ගෙදරට හරි යන්න පුළුවන් නේ ඉක්මනින් අර ඒ කොහොමද ඉකොනොමි මේක බලපානවා කියලා මම වෙන වීඩියෝ එකක් කරලා තියෙනවා ඒක ගැන බලන්න හොඳ දෙයක් කරනවා නම් හොඳ දෙයක් කරන්න ඒක නැතුව අර මෙහෙමනේ අර ඔයාලා මේ බලන්නකො මෙයා පවුනේ මෙයාට මේ රයිට්ස් එක දෙන්නකෝ අර මෙහෙම පවුනේ කියලා දෙනකොට ඉතිරි ඔක්කොම කරන්න බෑ සාමාන්‍ය මිනිස්සුන්ට ඔළුව උස්සන්න බෑ ඔයාලා වාහන ටැක්ස් ගහලා ඔයාලට තේරුන්නේ නැහැ මේක මම ඒ වීඩියෝ එකෙන් කියපු නැතුව කතාවක් තියෙනවා ලීස් කම්පනීස්ලා තමයි මේ ඔයාලා වාහන ටැක්ස් වලින් ලාභය ගන්න නැත්තම් එයාලත් අර මේ මං කියන්නේ ගවර්න්මන්ට් විතරයි තමයි ලාභය ගන්න මෙයා මම ඔය ලක්ෂ 8ක් කරුවට පස්සේ මෙයා පාරන බයික් එක ගන්නවා ඒක පාර්ට්ස් එකට නෑ අරක නෑ මේක නෑ මාලා නැත්තම් බල්ලා පනිනවා වාහන මොන හරි ඇක්සිඩන්ට් එකක් බොඩියට වුණා කියලා කියමුකෝ මොනවා හරි වුණා ඉතින් පස්සේ යාට පේ කරන්න බැරි වුණා නැත්තම් කොහමද පේ කරන්නේ මාසකට 10000 බයික් එක ගන්න කවුද බල්ලා පනිනවා කියලා බයික් එක දාන්නේ කවුද හොඳ බයික් එක මේ ස්පෝර්ට්ස් බයික් එක කතා කරන්නේ සාමාන්‍ය බයික් එක ගන්න කවුද වැඩකට යන්නේ එදා වැඩකට යන මිනිස්සු තමයි මේ බයික් එකට ගන්න යන්නේ මේ බයික් එක යන්න මිනිසුන්ට ඔයාලා මේ මෙහෙම කරුවට පස්සේ එයා ඒක කම්පැනි එක ගිහලා අරගෙන ගිහලා එයාලා තියෙනවා ඔක්ෂන් දානවා සමහරට ඔක්ෂන් දාන මිනිස්සුත් ගන්න නැහැ වාහන ටික තේරෙනවද එයාලා මේලා ඊළඟ මේ අනේ ඉස්සරහ මෙයාට පොලියට විතරනේ ගත්තේ ඒ පොලි ටික අඩු කරලා මිලේක් ගන්නවා ඒවටත් ගන්න නැතුව බයික් 1000ක් වගේ එයාලා ගෙසට් කරලා මොනවා හරි කරලා මේ අර පාර්ට්ස් වලට විකිනනවා කවුද ලාභය උපය ගත්තේ ඔයාලා ටැක්ස් එක විතර කම්පැනියෙන් ටැක්ස් එක විතරේ ගත්තා ඉතුරු ටික මේ ෆිනන්ස් කම්පැනි එක මෙයාගෙන් ඉඳලා මාසෙට පේ කරනකොට ඔක්කොම පේ කරුවා නෑනේ මෙයා බයික් එකකින් කරනවා සමාන ලොස් එකක් පෙන්නනවා අර මෙහෙමනේ ආපු ලාභයෙන් මේ ගානක් ලොස් කරලා තමයි ඔයාලා ටැක්ස් පේ කරන්න යන්නේ ඒ ඔක්කොම මේ ලාභයක් වෙන්නේ සුද්ධ ලාභයක් වෙලාවට පෙන්වන්න යන්නේ ඒ සැල්ලම මෙතන මේක ඇතුළේ තියෙනවා තේරෙනවද ඒක නිසා අර බොරුවට කාටවත් ප්‍රයෝජන නැති වාහනේ ටැක්ස් ගහගෙන ගවර්න්මන්ට් ගහපු ටැක්ස් එක ඔයා හිතනවද ඔය මේ ඔයාලා ගහපු ලක්ෂ 5ව මෙයා මාසෙට ලක්ෂ 5ක් ගත්තා කියලා කියමු මාසෙට 10000ක් ටැක්ස් විතරයි පේ කරගෙන ඉන්නවා ගවර්න්මන්ට් ඒක වසරට ඉන්ඩිවිජුවල් ටැක්ස් පේ කරන්න කිව්වොත් අර ඒකට වඩා කමක් නැහැ මාසයකට බයික් එක ගත්තකට පළියට නැත්තම් රත්තරන් ටික විකුණලා බයික් එක ගත්තා බයික උස්සගෙන ඉලා රත්තරන්ුත් නැහැ බයිකුත් නැහැ පව් ඔය අර උදව් කරනවනේ ඒ දොර ටික කරන්න මෙහෙම කරනවා නම් දෙපාර්ශ්වයමට ඕන විදිහේ ඩිපාර්ට්මන්ට් මොනවා හරි හදලා ඒකෙන් ඉඳලා එක එක පෞද්ගලික ප්‍රශ්න වලට පෞද්ගලික විසඳුමක් ගන්න දෙන්න මම සමහරට මෙහෙම කියනවනේ හරි මෙයාට බඩු ගෙන්නන්න මම ලොරියක් අරේන්ජ් කරලා දෙන්නම් මම ගිහිල්ලා නැත්තම් බාණ්ඩ ටීම් එක අරන් කරලා දෙන්න මොනවා හරි කියලා ඒ ප්‍රශ්නයට විසඳුමක් ගන්න ඕනේ මෙහෙම නැතුව දීපු පළියකටම අර දීපු පළියකටම කුලියක් දෙන්න නැත්තම් ගමන්නේ එමනේ උදාහරණට දවස් දෙකක් මෙහෙට ඉන්නකො කියලා මෙයාලා දීතිය දෙම්ම කියලා ගමුකෝ වසර දෙකකට පස්සේ මෙයා අර මමනේ මෙතන මෙයා බයක් කරලා තියන්නේ ඔය ආවා ඔය මට ගහුවා ඉස්සරහ අබීස් කේස් එකක් දානවනේ ඒ වගේ දාන කෙනෙක්ගේ මෙයා අහුවනවා ඒ පැත්ත අහුවනවාගේ මේ පැත්ත අහුවනවා කියලා කිව්වොත් මෙයා අහුවනවා මෙයා කියනවා ඔයාගේ වීඩියෝ මං ගාව තියෙනවා ඔයා ආව කියලා මං කම්ප්ලේන් කරුවොත් ඔයාලට මෙහෙම වෙනවා ඉරදරමක් කියනවා මං ගාව සල්ලිගේ සතපක් කියලා එන්න එපා කියලා කිව්වොත් කමන්නේ නැහැ කම නැද්ද කම නැද්ද අර මෙහෙමනේ අර අපි දෙපාර්ශ්වයටම හොඳ විදිහට තමයි හදන්න ඕනේ මේක හදලා තියෙන්නේ අර කුප්පාඩි ඉන්නවනේ කුප්පාඩි එයාලන්ට සෙල්ලම් කරන විදිහ මේ නීතිය දාලා තියෙනවා මේ ගවර්න්මන්ට් එකේ කියලා එයාලන්ට කියන්න පුළුවන් අම්මට උඩු අපේ ගවර්න්මන්ට් එකේ මේ නීතිය දාලා තියෙනවනේ කියලා එයාලන්ට අනිවාර්යෙන් කියන්න පුළුවන් මේ ගවර්න්මන්ට් එක අපිට මේ නීතිය දාලා තියෙනවා ඔයාලා ඉවරයි අපි කිව්වොත් අපි කම්ප්ලේන් එකක් දීවොත් මගේ මෙහෙම දෙයක් කරුවා කියලා
එතනින් පස්සෙත් මේ වගේ කම්ප්ලේන්ට් එක කරුවොත් මොකද කරන්න යන්නේ? එයා ඒ හිඩෙම ඉන්නවා. ඔය දන්නවද මේ ඇබියුස් කම්ප්ලේන්ට් එක කරුවොත් හරි කමන්නේ ඇබියුස් කම්ප්ලේන්ට් එක ගන්නවා. මෙයාලගෙන් එලවන්නේ. ඔය කිය ගවර්න්මන්ට් මෙහෙම උදාහරණ මම කියනවා පොලිසියෙන් මට කම්ප්ලේන්ට් කරුවා කියලා කියමුකෝ. මගේ දරුවගේ මෙයා අත්අල්ලුවා කියලා. පොලිසිය මගේ කේස් එක තමයි බannනවා තමයි මෙයා මං කියනවා ඒ දරුවට මගේ ඉඩමෙන් ඉන්නේ සේෆ්ටි නෑ කියන්නේ. ඔයාලා වෙන කොහේ හරි යනවද කියලා අහන්නේ. එයා එහෙම ඉන්නවා. කේස වාපස් ගන්න ඕන නම් පහෝ මිනිස්සු මේ මගේ මෝඩ වැඩක් කරන්න එපා. අර මෙහෙමනේ සල්ලි නැතු ඉන්න අර දුප්පත්කම කියන්නේ චුට්ට කර අමාරු ඊටම අයිගනිත් එකම මිනිස්සු ඔක්කොම එක වගේ නෙවෙයි. එක්කම එකතු වෙලා ඉන්නේ. සමහර නරක අයත් ඉන්නවා. සමහර අය ඉන්නවනේ. අර එයාගේ ආගම බලලා එකතු කරගන්න. ඒ වගේ මිනිස්සුත් ඉන්නවා. මම එහෙම කිව්වනේ අර අපි සමහරට බයයි. ඒ මිනිස්සු ආවට පස්සේ එයාලත් සාමාන්‍ය ජීවිතෙම නැති වෙලා යන සමහර අය ඉන්නවනේ මෝරල් නැහැ. අන්ගේ බිරිඳ බලනවා. අර කවුරු හරි විශ්වාස කරලා ඊඩමට ගත්තට පස්සේ එයාලන්ටත් බනින්නේ. අර ඒව කොටක් සීන්ස් තියෙනවා. අර එයාලා ඉච්චරටම හාම් කරන්නේ මෙච්චරට මෙයාලා එළියට යවන්නම බලන්නේ අමාරුයි. සල්ලි නැතුවත් අමාරුයි. සල්ලි නැතුවම ඉඩමත් නැතුවම ඉඩම විකුණලා රට ගියාපු මිනිස්සු හොඳට වාහනයක් අරගෙන වාහනේ ගත්තට පස්සේ වාහනේ කවුරු උස්සන්න පුළුවන්ද? නෑනේ. නැත්නම් මේ වගේ කතා මේ ෆිනාන්ස් කම්පැනි වලින් වෙනවනේ. මම ගොඩාක් අමාරුයි මේ වාහනේ දුක ඔබ වැඩකට යන්න කියලා ෆිනාන්ස් කම්පැනිෙන් ගන්න එපා කියලා කියනවද? නෑනේ. අහලා හැවිල උස්සගෙන යනවා. මේ වගේ තමයි ඔයාලා මේ සාමාන්‍ය ඉෂ්ට කරලා දෙන්න. නික්කෙම්මට ගිහිල්ලා මේ වෙන්න එපා. මෙයාලන්ට කියලා දෙන්න මෙහෙම තමයි ජීවිතය කියලා. අර මෙහෙමනේ අමාරු වෙලාවෙන් එයාලා හොරකම් කරලා පුරුදු වෙලා හරියන්නේ නැහැ. හරි විදිහේ එයාලා හම්බ කරන්න ඕනේ. ඒ වගේ හදලා දෙන්න. equal opportunity එක කරන් දෙන්න. equal property එක නෙවෙයි. මෙයාලා මර මාරුවෙන් තේරලා තියෙන තමයි ප්‍රශ්නේ. ඔයාට මේක ඔයාට ගෙදර තියෙනවනේ ඔයා කතා කරනවා. ඔයාට වාහනේ තියෙන ඔයා කතා කරනවා. නෑ. equal opportunity මට දිනු වෙන්න opportunity එක හදලා දෙන්න. දිනු වෙන්නේ කිදියේ කියලා දෙන්න. තේරුණාද? මට chance එක choose කරලා දෙන්න මට මොන හරි course එක කරන්න හරි මොන හරි knowledge එක දෙන්න. තේරුණාද? මට motivation එක දෙන්න බලන්න මොන හරි අර equal opportunity එක දෙන්න ඕනේ. මෙයා වගේ මෙයාට දෙන්න ඕනේ කියලා මේව government jobs තියෙනවා. අර මෙයා කියලා දෙන්න ඕනේ. equal opportunity එක ඔක්කොටම ඕනේ තමයි. equal property එක නෙවෙයි. මෙයාලා බලාගෙන ඉන්නේ එහෙම තමයි. land එක ගත්තට පස්සේ බැලුවට පස්සේ මෙයාට කොහොම හරි මඤ්ඤක හරි හිටවුවොත් මෙයාලෙන් ලාභයක් උපයන්න පුළුවන්. මං ගාව මෙහෙම කෙනෙක් ආවා. ලොකු කෙනෙක් කරන් කියන්න හොඳ නැහැ. එයා ලොකු කෙනෙක්. හැබැයි මං ගාව කතා කරුවා. මුස්තාක් ඔයාලා දන්නවනේ මෙහෙම තමයි වෙලා තියෙන්නේ කියලා මං ගාව කතා කරුවා. අපිට මේ ලෑන්ඩ් එක මෙයාට දීවොත් මෙයා කීයක හම්බ කරනවනේ මම මෙයාට ගැරන්ටි කරනවා මෙයා ලෑන්ඩ් එක මෙයාට දෙන්න මේ මඤ්ඤක හිටවලා මෙයාලා හම්බ කරනවා. ඒක ඉඩමක් නෑ පොටි ඉඩමක් තියෙන්නේ. ඒ ඉඩමක් හරි මෙයාට දෙන්නකෝ. එයාලා ලෑන්ඩ් එක ඉල්ලන්නේ මඤ්ඤක හිටවන්නද? නෑ මේ ලෑන්ඩ් එක අයිති කරගන්න. මං කිව්වා මෙහෙම තමයි. හරි කමන්නේ මම බිස්නස් ප්ලෑන් එක දෙන්න. මං ගාව ඩිහයිඩ්‍රේටර් මැෂින් එකක් තියෙනවා. මගේ ගෙදරින් පල්ලෙහා ඉඩමක් තියෙනවා. ඒක මං දාලා තියෙනවා. මගේ මේ ඉඩමක් තියෙනවා. ඒකෙන් දාලා තියෙනවා මම. මෙයාට එක දිනෙත් සීවෙත් දෙන්න කියලා කියන්නේ මේ කරන්ට් එකට විතරයි. ඒකට මේ මම කොහෙද ගිහිල්ලා මේ මාකට් එකට ගිහිල්ලා මොනවා හරි ভেජිටබල් අරගෙන ඇවිල්ලා මේකට වේලන්න කියලා කියන්නේ. එතනින් පස්සේ මෙයා බිස්නස් එක හරි වුණාට පස්සේ ඒ බිස්නස් එක දිගටම කරන්න කියලා. මෙහෙමනේ. ඔය මේ part time job එකනේ ඕනේ. මම කා මෙහෙම දෙයක් තියෙනවා. ඔයාලට මෙහෙම ඇග්‍රිකල්චර් පාර්ට්ටෙන් මොනවා හරි ගන්න ඕන නම් දෙන් කාලේ මෙහෙම දෙයක් යනවා. මම ගා මැෂින් එකක් තියෙන නිසා මම මේ උදව්වක් කරන්න මෙයාට කියලා. එයාත් හරි මේක හොඳයි නේ කියලා මොම කරනකොට මම වීඩියෝස් ටික බලනවා. මෙහෙම තමයි මෙහෙම කාලේ මෙහෙම දෙයක් තියෙනවා. අපිට විනාශ වෙන එළවලු ප්‍රමාණය මෙච්චරයි. ඒ කියන්නේ අපිට මේ ඔයාලන්ට මාකට් වලට ගියත් විනාශ වෙන්න ඉස්සරහම ඒකට මිලේ ගහලා ගන්න පුළුවන් නේ. මාකට් එකෙන් තියෙන මිලෙන් මේ ඩිහයිඩ්‍රේට් කරලා විකිනුවත් ගොඩක් ලාභයක් තියෙනවා. මේ වගේ බිස්නස් එක කරොත් කොහොමද කියලා. ඊපස්සේ අර එයා හරි කියලා ගියා ආව නැහැ. කාරණාව මෙයාලන්ට මේන් මොටිව් එක මොනවා හරි කරන්න ඕනේ කියලාද වෙයි. කොහොම හරි ගන්න ඕනේ මේ ටික. මට මෙච්චර දේ කොහොමද හම්බුණා. ඒ වගේ තමයි බලන්නේ.
අර ඒක තියලා මෙයා බලාගෙන ඉන්නේ. ඒක විකිනලා හරි ඒකෙන් ගෙදර එක්ක හදලා හරි එයා තව ඉස්සරහට යන්න. මෙයා බලන්න මේක අරන් මෙයා තියාගන්න. තේරෙනවද? මෙයා මේක විකුණලා ඉස්සරහට ගිහි සමහරට ගොඩක් මිනිසුන්ට ෆ්‍රී එඩියුකේෂන් දීපු දෙයක් මෙයා සල්ලි වලට රට ගිහිල්ලා මේ එඩියුකේෂන් ගන්න යනවා මේ ලෑන්ඩ් එක විකිනලා. බැංකුවෙන් මේ ලෑන්ඩ් එක තියලා. මේ ඉලාවෙන් ඇවිල්ලා ගවර්න්මන්ට් මේ ලෑන්ඩ් එක අරන් වෙන කාට හරි දීුවත් මෙයාගේ කොහමද වැඩ වෙන්නේ? අර මෙකොනොමි එකේ කියන සර්කල් එක. අර කොහමද සල්ලි ක්‍රියේට් වෙන්නේ? ඒ මොලේ තියෙන්න ඕනේ. සල්ලි කියන්නේ සම්මත ක්‍රියේට් වෙන්නේ කියලා කියන්නේ අපිට මේ අර උදාහරණට මම කියන්න සල්ලි කොහොමද ක්‍රියේට් වෙන්නේ? සල්ලි කියන්නේ උදාහරණ මං ගාව මොනවා හරි දන්නවා. මං කියලා දෙනවා. ඊට පස්සේ සල්ලි ක්‍රියේට් වෙනවා. නැත්නම් මං ගාව මොනවා හරි දෙනුමක් තියෙනවා. මොනවා හරි ප්‍රොඩක්ට් එක හදන්න දෙනුමක්. මොනවා හරි ලීව්ස් එක අරගෙන මොනවා හරි කරන්න පුළුවන් කියලා මගේ නොලෙජ් උත් එක්කම අර වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට් වල ඒක මට සල්ලි වල හම්බ වෙනවා වැඩිපුරම. එනවා අපි යාළුවන්ට කොච්චර ප්‍රයෝජනයක් වෙන්න පුළුවන් දෙයක් මම හදන්න පුළුවන් නම් ඒක තමයි සල්ලි. සල්ලි කියන්නේ ඒක තමයි සල්ලි වලට එක්ස්චේන්ජ් කරගන්න පුළුවන් ඕන තරම වත්තක් එක්ස්චේන්ජ් කරගන්න පුළුවන් ඕන දෙයක්. සල්ලි කොහොමද හදන්න ඕනේ කියලා දෙයක් තමයි එයාලන්ට කියලා දෙන්න ඕනේ නැතුව අර එයාලන් පවුනේ මේ නීතිය මෙහෙම දෙම්මත් මේ නීතිය මෙහෙම දෙම්මත් මේ ලෑන්ඩ් එක අර මේක දිවුවොත් මේක නයි ලෑන්ඩ් එක ඔක්කොටම ගන්න පුළුවන්. ලෝකේ වටම ගොඩාක් ලෑන්ඩ් එකම තමයි තියෙන්නේ. සල්ලි තියෙනවා නම් ගන්න. හැබැයි තියෙන්න ඕනේ සල්ලි. සල්ලි හොයන්න ක්‍රමයක් කියලා දෙන්නකෝ. කවුරු කියලා දෙන්නේ? ඒක අපිට තියෙන ප්‍රශ්නේ ඒක තමයි. ඔයාලා දන්නවද? බිස්නස්මෑන් කෙනෙක් දැන් කෝල් කරලා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්න මොන හොට්ලයින් උත් නැහැ. මෙච්චර කාලෙකුත් නැහැ. මට ඒක තමයි තේරුන්නේ. ඕන්නේ නේ. එයාලා නේද ප්‍රශ්නේ තිබ්බත් එයාලා දුප්පත් මිනිස්සු පව් කියලා ඔයාලා බේරගන්න එක දුප්පත් කම තමයි. දුප්පත් කම තමයි ඔයාලා බේරගන්න ඉන්නේ. අනිවාර්යෙන් දුප්පත් දුප්පත් මිනිස්සුන්ව ඔයාලා බේරන්නේ නැහැ. එයාලා හිතාගෙන ඉන්නවා සල්ලි කියන මෙහෙම දෙයක් තමයි එනවා. මෙහෙම කරොත් මේ සල්ලි මෙහෙම එනවා. අර එයාලගේ මයින්ඩ් එක මෙහෙම තමයි මාරු වෙලා තියෙන්නේ. තේරුණාද? මම තරහට කිව්ව නෑ. අර ටැනට් ලෝ එක මෙච්චරටම හයියක් කරුවත් අර ඉතුරු මෙහෙම අර හවුස් ඕනර්ස්ලා කොච්චර අමාරු වෙනවද මෙයාලගෙන් කෝට් එකට 20% දුවගෙන ඉන්නද මේ හදලා තියෙන්නේ. නැත්තම් කවුද ලෑන්ඩ් එක හදලා දෙන්නේ? රට ගිහපු මිනිස්සු දැන් අර දැන් ඉන්වෙස්ට්මන්ට් බඳියට මේක කරනවා. මෙහෙම නෑ ඔයාලන්ටත් පුළුවන් ඔයාලා ලෑන්ඩ් එක අරගෙන කම්බු හතරක් හිතාගෙනගෙන ඉන්න පුළුවන් නේ. එහෙම ගම වලින් ඉන්නවා. හැබැයි මිනිස්සු අර ලයිෆ් එක දියුණු කරගන්න යන්න මේ වගේ හොයාගත්ත මේ කැපිටලිස්ට් ඉකොනොමි එකකින් අපි ජීවත් වෙන්න ඕනේ. නැත්තම් අපිට මේ පෙට්‍රෝල් ගන්න බෑ. කරන්ට් මේ මොන කරන්ට් මොනවා හරි අපි හදපු ඒ හරි මොනවා හරි ඩිෆෙන්ස් හරි මොන දෙයක් හොස්පිටල් හරි අඩුම ගානේ এডুকেෂන් අපිට ගන්න බෑ සල්ලි දෙන්න නැතුව. කොහොම හරි සල්ලි වේදමක් තියෙනවා ඒක ඇතුලේ. ඒක ඔයාලා බලන්නේ ඔයාලා අර නිකම්ම හම්බ වෙනවා වගේ අර මතයක් තමයි තියාගෙන ඉන්නවා. මේමනේ මිඩල් ක්ලාස් එක දුප්පත් වෙන ක්‍රමයේ තියෙන වාහන ටැක්ස් වල නවත්තන්න. ඒකෙන් තියෙන සල්ලි අරගෙන ගවර්න්මන්ට් ජොබ් දෙන්න එහෙම යන්න එපා. මේ වගේ වැරද්දක් කරනකොට පිටිපස්සේ ඔයාලටම තේරෙනවා අයියෝ මේ වඩේ මේ මිනිස්සුම අපිට මෙච්චර තරහින් ඉන්නවා කියලා. අර එයාලා මාට්ටු වුණාට පස්සේ තමයි තේරෙයි ගවර්න්මන්ට් කියන කොච්චර නරක දෙයක් කියලා. ගවර්න්මන්ට් ඔෆිස් එකේ මම වැඩකට ගිහිල්ලා තියෙනවා. ඔයාලා එවිල්ලා වසරයක් වෙනවනේ. වැඩක් වෙනවද කියලා හිතනවද? නෑ අපිත් දන්නවා ගවර්න්මන්ට් ඔෆිස් එකේ මොනවද දෙන්නේ කියලා. කෝට් එකට තේරෙන්න ඕනද? ඒ නිසා මේ වගේ නීති දානකොට දෙපාර්ශ්වම ගැලපෙන විදිහේ අර මොන හරි මෙදිහෙත් වෙන්න එක දිනේ සතියකින් ඒ වගේ මොන හරි හයි පර්ෆෝම් කරන්න පුළුවන් මොන හරි හදුවත් ඒකට මුල් උදාහරණට මොන හරි ඉන්දියාවෙන් කරනවා වගේ මේ රෙන්ටල් ඇග්‍රීමන්ට් කරුවොත් ඒක ඔන්ලයින් රෙජිස්ටර් කරගන්න පුළුවන්. ලෝයර්ට යාවන යන්න ඕනේ. ෆෝම් එක ඩවුන්ලෝඩ් කරුවා. මේ ටයිප් මේ මොන හරි මාරු කරන ඕන මාරුවල් ලියාගත්තා නම් ඒක අප්ලෝඩ් කරගත්තත් ඉමන්නේ. හැබැයි ගාණක් ගන්නවා. අර සල්ලි ඔයාලා උපයෝග ගන්න ඕනේ මේකෙන්. ඒක තමයි මේන් එක වෙන්න ඕනේ. ඔයාලා මේකෙන් කොහොමද සල්ලි උපයන්නේ? ගවර්න්මන්ට් ඒක තමයි බලන්නේ. සල්ලි උපය ගත්තත් තමයි එයාලා ආපහු දෙන්න පුළුවන්.
මෙහෙමනේ අර ඒ වගේ මතයට අර ඒ මතයට තමයි එන්න ඕනේ. ඉන්දියාවෙන් කරන එක මේ ඉගෙන ගන්න එක. අර සමහර ගැටලු කොයි විදිහට නිවැරදි කරන්න බෑ. ඇයි කියන්නේ අර සමහර ක්‍රිමිනල් මයින්ඩ් තියෙන people තියෙනවා. ඒක එයා වෙනයි. හැමදෙමම තියෙනවා. වාහනයක් ගත්ත ගියත් ඒකෙත් ඉන්නවා. පාරෙන් වාහන අරන් යනකොටම ඉන්නවා. ලෑන්ඩ් එක ගන්නකොට ඉන්නවා. ඒ වගේ ඒ වගේ අයවටම නීති දානවා වගේ අයටම නීති දාන්න ඕන නීතිය ඔක්කොටම දෙන්නත් රටේම ක්ලෝස් තමයි වෙන්න යන්නේ. අර ඔලුව උස්සන්න බැරි වෙනවා කාටවත්. ඒක නිසා මේක චුට්ට බලා ගන්න I think